අයියෝ වැටුණනේ සුබ දවසක් මිස්ටර් නයිමිරිස් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට මම අද ඔයාලට අරගෙන ආවේ K44 දීර පොහොර එක නයිමිරිස් ගස් වලට කොහොමද යොදන්නේ කියලා පෙන්වන්න. මම අද දෙවෙනි වතාවට මගේ නයිමිරිස් ගස් වලට K44 දීර පොහොර එක දාගන්න තමයි යන්නේ. මම මෙතනදී ගහේ මුලට තමයි පොහොර එක දාන්නේ. මම කලින් වීඩියෝ එකක් කරා K44 ගහට ස්ප්‍රේ කරන විදිය ගැන. ඕන කෙනෙක් ඉන්නවා නම් මගේ Mr. Naimis YouTube channel එකේ ඒ වීඩියෝ එකක් දාලා ඇති බලන්න. අපිට මෙතනදී පොහොර කිරා ගන්න මේ වගේ තරාදියක් භාවිතා කරන්න වෙනවා. මේ තරාදියකේ ග්‍රෑම් 1 ඉඳන් කිලෝ 10 වෙනකන් කිරා ගන්න පුළුවන් අපිට. මේ වගේ තරාදියක් ඔයාලටත් ගන්න ඕන නම් ඔය පහළ තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. මේ තරාදිය තමයි මාත් පොහොර කිරන්න භාවිතා කරන්නේ. ඉතා සාධාරණ මිලකට මම මේ තරාදිය ඔයාලට දෙනවා. රුපියල් 900ක් වගේ ඉතා අඩු මුදලකට. ඕන අය ඉන්නවනම් WhatsApp message එකක් දාන්න කූරිය කරලා තරාදිය ගෙන්න ගන්න පුළුවන්. අපි මේ තරාදියෙන් පොහොර ටික කිරා ගන්න විදිය බලමු. මුලින්ම තරාදිය ඕන් කරන්න ඕන. ඕන් කරලා මේ විදිහේ ඔයාලට කිරා ගන්න භාජනයක් තියලා ඒ භාජනයේ බර අපි 0 කරගන්න ඕන. ඊට පස්සේ තමයි අපි පොහොර එක දාගෙන කිරාගන්නේ. දැන් තරාදිය ගැන කතා කරා ඇති. අපි බලමු K44 දීර පොහොර එක වගාවට දාද්දී එක ගහකට කොච්චර ප්‍රමාණයක් දාගන්නවද කියලා. මගේ වගාවේ පැල 110ක් තමයි තියෙන්නේ. ඒ තියෙන ගස් වලට දාන්න ඕන ප්‍රමාණය තමයි ඔය මං කිරලා ගත්තේ. එතකොට එතන ග්‍රෑම් 30ක් තිබුණා. ඒ කිරාගත්ත පොහොර ටික මේ වගේ මැනගත්තු වතුර භාජනයකට දාගන්නවා. මේ පොහොර එක ඉක්මනින්ම වතුරේ දී වෙන පොහොර එකක්. හරි. අපි මේ විදිහට කවලම් කරගත්තට පස්සේ පොට් එකට මේ විදිහට දාගෙන යන්න තමයි තියෙන්නේ. මෙතනදී මම භාවිතා කරන්නේ යෝගට් කප් එකක්. යෝගට් කප් එකෙන් එකක් කියන්නේ මිලි 100ක්. එතකොට මම කප් එකෙන් දෙකක් දාගන්නවා. මිලි 200ක් එක ගහකට වැටෙනවා. මුල ඉඳන්ම කියනවනම් අපි හදාගන්නේ දැන් මගේ නයිමිරිස් වගාවේ පැල 110ක් තියෙනවා. එතකොට එක ගහකට වැටෙන ප්‍රමාණය තමයි පොහොර ග්‍රෑම් 0.28ක්. 0.3යි බිංදුවක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ ප්‍රමාණය තමයි සාමාන්‍යයෙන් දැන් මම දෙවෙනි පාරණිය දාන්නේ මේ පොහොර එක. එතකොට අපි අඩුවෙන් තමයි යන්න ඕනේ. පොහොර අඩුවෙන් ගිහිල්ලා මුලින් පස්සේ වැඩි වෙනවා. එතකොට දැන් මගේ ගස් වලට වයස වෙන්නේ දවස් 80ක් විතර. ඒකට මාස 3ක්වත් නැහැ තාම. කරල් එහෙම අල්ලලා තිබ්බට මාස 3ක්වත් නැහැ. ඒක හින්දා තමයි මම මේ වගේ පොඩි ප්‍රමාණයක් දාගන්නේ මුලින්. ඔයාලටත් මේ විදිහට භාවිතා කරන්න පුළුවන්. තව දෙයක් කියන්න තියෙනවා. K44 කියන මේ දීර පොහොර එක ගොඩක් දෙනා පාවිච්චි කරන්නේ ගහට ස්ප්‍රේ එකක් විදිහට තමයි භාවිතා කරන්නේ. මෙතනදී මම ගහේ මුලට දාන විදිය තමයි ඔයාලට කියලා දුන්නේ. එතනදී මම ගහට ස්ප්‍රේ කරනවා. සාමාන්‍යයෙන් K44 කියන දීර පොහොර එක මල් කරල් හැදෙන කාලෙදී සතියෙන් සතිය අපිට දාගෙන යන්න පුළුවන්. දවස් 10න් 10 හෝ සතියෙන් සතිය අපිට දාගෙන යන්න පුළුවන් දිගටම. එතකොට මම කරන දෙයක් තමයි එක සතියක ගහට ස්ප්‍රේ කරනවා. අනිත් සතිය ගහේ මුලට දානවා. ওই විදිහට තමයි කන්ටිනියු කරගෙන යන්නේ. ඔයාලටත් මේ ක්‍රමේ try කරලා බලන්න කොහොමද ඵලදාව අස්වැන්න කොහොමද කියලා. ඒ විදිය හොඳයි ඇත්තම කියනවා නම්. හරි එහෙනම් යාළුවනේ අද වීඩියෝ එකෙන් මම මෙතනින් සමු ගන්නවා. ඔයාලට තවත් මේ වගේ වැදගත් වීඩියෝ බලන්න ඕන නම් Mr. Naimis YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා මම මතක් කරන ගමන් මම මෙතනින් සමු ගන්නවා. ඔයාලට ජය වේවා.